පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ මේ සංසාරේ අපි බොහොම කාලෙකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න කල්ප ගානක් දුක් විඳින්න ඕන. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඇතිනේ දැන් ඔයත් හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් තියාගන්න එපා. කල්ප ගානක් යනකම් ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ එක රජ කෙනෙක් ඉන්නවා. මේ රජුරුවන්ගේ දියණියක් ඉන්නවා. දියණිය සංසාරේ කරපු කුසල කර්මයක් හේතුවෙන් දියණියට පුළුවන්කම තියෙනවා ආපහු පිටිපස්සට ආත්ම 7ක් ගැන කියන්නේ. රජුරෝ ටිකක් දඩබ්බරයි සෙල්ලක්කාරයි. ඊට පස්සේ දියණිය කියනවා රජතුමනි ඔබතුමාගේ පහුගිය ආත්ම 7න් එකක්වත් නැහැ මනුෂ්‍ය ආත්ම භාව ලැබුවා. හැම එකක්ම තියෙන්නේ പ്രേත ආත්ම, හැම එකක්ම තියෙන්නේ තිරිසන් ආත්ම භාව. ඒ නිසා එක අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. හරි ඉක්මනට මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙනවා. ඒ නිසා මම මේ බණ අහන්න ආපු අපේ තරුණ මහත්තුරුන්ට අපි අම්මලා තාත්තලාට